අප දන්නවා මේ ව්‍යසනය මොනතරම් ගැඹුරුද මොනතරම් විනාශකාරීද කියන එක. අපේ දරු පරම්පරාව අපේ පොදු සමාජය අපි ජාතියක් හැටියට මේ මායාකාරී ව්‍යසනයේ කුණාටුවේ ගොදුරු බවට පත් වෙමින් තිබෙනවා. මෙය අද මේ මොහොතේ ඇතිවුණු අභියෝගයක් නෙවෙයි. දශක ගණනාවක් ක්‍රමිකව වර්ධනය වූ මේ අභියෝගය මුළු සමාජ දේහයම කිලගන්න තැතිගැන්වන තත්ත්වයක් දක්වා වර්ධනය වී තිබෙනවා. මේ මන්සන්දියේදී නිශ්චිත ලෙස අපිට තෝරාගත හැකි මාවත් දෙකක් තිබෙනවා. එකක් පැරණි මේ දේ මේ විදියටම සිදුවෙන්න ඉඩදී පාඩුවේ බලාගෙන යමක් කරමින් සිටින එක. එමෙතන දෙවෙනි මාවත මේට එරෙහිව හැප්පෙන එක. මම කියන්න කැමති අපි මමත් අපේ ආණ්ඩුවත් මේකට එරෙහිව හැප්පෙන්න තීරණාත්මක තීන්දුවක් අරන් තිබෙනවා. එයි මේ ව්‍යසනය අපේ දරු පරම්පරාව ගිලගනිමින් තිබෙනවා. මොනතරම් දුරට ඇවිත් තිබෙනවද? අපේ රටේ බන්ධනාගාරගත වෙන අයගෙන් 64% මත්ද්‍රව්‍ය හා සම්බන්ධ වූ වැරදි වලට හවුල් වූවන්. අපේ දරුවන්. ඒ වගේම ඒ දරුවාගේ මුළු අනාගතය විනාශයට පත් වෙමින් තිබෙනවා. අවුරුදු 18ක් 26ක් අතර හිරිමල් වයසේ ඉන්න තරුණ පරම්පරාව මේ විශාලතම ගොදුරු බවට පත් වී තිබෙනවා. උන්ගේ අනාගතය, උන්ගේ බලාපොරොත්තුන්, උන්ගේ අපේක්ෂාවන් මහමග විනාශ වෙමින් තිබෙනවා. එනිසා අපිට බලාගෙන ඉඳ අයිතියක් නැහැ. ඒ විතරක් නෙවෙයි, ඒව සෑම දරුවෙකුටම අම්මා කෙනෙක් ඉන්නවා, තාත්තා කෙනෙක් ඉන්නවා. ඒ දරුවා බිහි වෙන මොහොතේදී ඒ හැම අම්මා තාත්තා කෙනෙක්ගේම මුවේ විශාල සිනාවක් නැගුණා. විශාල අපේක්ෂාවක් සහ බලාපොරොත්තුවක් පොදි බැඳුණා. හැබැයි තමන්ගේ ඇස් ඉදිරිපිට තමන්ගේ දරුවා විනාශයට පත් වෙමින් තිබෙනවා. අම්මා විශාල වේදනාවකට ලක් වෙමින් තිබෙනවා. අපවාදයකට ලක් වෙමින් තිබෙනවා. සමාජයෙන් කොන් වෙමින් තිබෙනවා. විටක අම්මලාට කියන්න සිද්ධ වෙනවා, උඹ වැදුවට වඩා හොඳයි නිකන් හිටියනම් කියලා. ඒ තරමටම දෙමෝපියන් අම්මලා මේ ව්‍යසනයේ ගොදුරු බවට පත් වෙමින් තිබෙනවා. පවුලක මුළු සමගිය පැවැත්ම විනාශ වෙමින් තිබෙනවා. ස්වාමියා ගොදුරු වීම පවුලේ විශාලම ඛේදවාචකේ බවට පත් වී තිබෙනවා. මම ඊට මාස කිහිපයකට ප්‍රමාතර යන වෙලාවේදී එක් සමාජයට උපදේශිකාවක් මුණ ගැහුණා. ඒ ගාවට ආවා කිව්ව අවුරුදු 15ක 16ක වයසති දැරිවියක්. එගේ තාත්තා දීවර රස්සාව කරන්නේ. එම දීවර රස්සාව කරන තාත්තා මුළුමනින්ම මේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා. අම්මට දරුවන් බලා ගන්න විදිහක් නැහැ. අම්මා ඒ දැරිවියට බල කරනවා, උඹ කවුරු හරි කොල්ලෙක් හොයාගෙන ඉක්මනින් කියලා. ඒ දැරිවිය ඇවිල්ලා අර උපදේශිකාවට කියනවා, මට නෝන මහත්තයා ඉස්කෝලේ යන්න ඕන. අපේ අම්මා කියනවා කොල්ලෙක් එක්ක පැනලා යන්න කියලා. මොකද කේදවාචක? මේ කිසිසේත් ඉදිරියට යයිතු කේදවාචකයක් නෙවෙයි. පවුලක් ලෙස මුළු පවුල් සංස්ථාවේ පැවැත්ම බිඳවැටීමේ තර්ජනයක් මේ හමුවේ තිබෙනවා. අනෙක් පසින් වෙසෙන ගම නියම් ගම් කරා මෙම මායාකාරී කුණාටුව පැතිරෙමින් තිබෙනවා. අපි ගමට ගියපුවාම අපේ ඥාතීන් අපට කියනවා, පුතේ වැලේ රෙද්දක් වෙනලා යන්න බයයි.
එළිය වීටික වණලා යන්න බයයි. කෙල්ල තනියම ගෙදර තියලා යන්න බයයි. කොයි වෙලාවේ තමගේ දැරිවිය තමගේ දීපල මේ ව්‍යසනයේ ගොදුරු බවට පත් වේද කියලා අනතුරක් තියෙනවා. එහෙනම් මොකද සිදු වී තිබෙන්නේ? ගම් බියභාවයට පත් වී තිබෙනවා. අපරාධකාරී රාජ්‍යයක් ගම් නිර්මාණය වෙමින් තිබෙනවා. මේ ව්‍යසනය. ඒ විතරක් නෙවෙයි. ඒ මුළු සමාජෙම ගිලගෙන තිබෙනවා. අද අපේ රටේ මාර්ග අනතුරු වලින් විශාල ප්‍රමාණයක් මේ මත්ද්‍රව්‍ය හා බැඳුණු මාර්ග අනතුරු. අපේ රටේ ළමා සහ කාන්තා සිද්ධ වෙන දූෂණේ විශාලතම පංගුව මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ ලෝලීන්. දරුවන් ගිලගනිමින් තිබෙනවා, කාන්තාවන් පීඩාවට පත් කරමින් තිබෙනවා. පොදු ස්ථානවල බස් රථයේ පාරේ විපරීත ලිංගික ආසාවන් මුදාහරමින් තිබෙනවා. කාන්තාවකට පාරේ යනකොට විපරීත ලිංගික ආසාවන් ප්‍රදර්ශනය කරනවා. මේ ව්‍යසනය මුළු සමාජය ගොදුරු බවට පත් කරමින් තිබෙනවා. ඒ වගේම රටේ ආර්ථිකය විශාල බිඳ වැටීමක්. කටුනායක ඉඳන් කොළඹට හයිවේ එක තියෙනවා. හැබැයි අපට අධිවේගී මාර්ගයක් තියෙනවා කළුවරේ ඉන්න. එයි. අද අපිට අධිවේගී මාර්ගයේ ආරක්ෂාව සපයන්න STF එක පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවන්න සිද්ධ වෙලා තිබෙනවා. එයි. විදුලි ආලෝකයේ සපයන වයර් එලන්න බෑ, කපාගෙන යනවා. ඔබ ගියොත් ඒ පාර අදත් කළුවරයි. හේතුව වයර් එකක් එලන්න බෑ, කපාගෙන යනවා. අලිවැට එලලා තියෙනවා අලින්ගේ ආරක්ෂාවට. එහි තියෙන බැටරිය ගලවගෙන යනවා. පාලම් බෝක්කුවල තිබෙන යකඩ වැට කපාගෙන යනවා. මුළු සමාජය මේ ඛේදවාචකයේ ගොදුරු බවට අස්ථාවර භාවය නිර්මාණය කරලා තිබෙනවා. එනිසා මම හිතන්නේ මේ පරාජයට පත් කළ යුතුම මේ සමාජයේ යලි ස්ථාවර භාවය වෙනුවෙන්, මේ සමාජ සාමකාමීත්වය වෙනුවෙන් සෑම දරුවෙකුගේම, සෑම කාන්තාවකගේම, පොදු සමාජයේ සෑම පුරවැසියෙකුගේම ආරක්ෂාව සහ පැවැත්ම වෙනුවෙන් මේ පරාජය පත් කළ යුතුයි. එනිසා අප මේ තබන ලද පියවර සහතික වශයෙන්ම ජයග්‍රහණය කරනවා, මේ ව්‍යසනේ පරාද කරනවා.